ඔබ දන්නවාද මේ මොහොතේ ඔබ මේ වීඩියෝ එක බලමින් ඉන්න අතරතුරත් ලෝකයේ එක පිරිසක් කිසිම මහන්සියක් නොවී Tamanගේ බැංකු ගිණුමට මුදල් එකතු කරගන්නේ ඉන්නවා. ඔවුන් වැඩ කරන්නේ නැහැ. ඔවුන් කාර්යාලවලට යන්නේ නැහැ. සමහර විට ඔවුන් මේ වෙලාවේ හොඳට නිදාගෙන නැත්නම් Tamanගේ පවුලේ අයත් එක්ක විනෝද චාරිකාවක් යමින්. හැබැයි ඔවුන්ගේ මුදල් මැෂින නතර වෙන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ මේක ලොතරැයියක් කියලා. තවත් අය හිතන්නේ මේක රජයේ ලොකු තනතුරක් කියලා. හැබැයි මේක ඒ කිසිවක් නෙමෙයි. මේක අවුරුදු ගණනාවක සිට ලෝකයේ ධනවත්ම මිනිස්සු භාවිතා කරන රහසක්. මුලින්ම මේ දේ කරපු කෙනා ගැන ඇහුවොත් ඔබ පුදුම වේවි. ඔහු Tamanගේ කාමරයේ ඉඳන් එකම එක වතාවක් කරපු පුංචි වැඩක් නිසා අදටත් ඔහුගේ පරම්පරාවටම සල්ලි ලැබෙනවා. ඔබත් හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් අනුන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙනවා නම් ඔබත් මේ ක්‍රමය දැනගත යුතුමයි. මොකද මේක කරන්න ඔබට ලොකු උපාධි හෝ ලොකු ඔෆිස් ඕනේ වෙන්නේ නැහැ. මේකට කියන්නේ ඩිජිටල් ඇසෙට්ස්. එහෙමත් නැත්නම් අක්‍රීය ආදායම් මාර්ග පැසිව් ඉන්කම් කියලා. ඔබ එකපාරක් නිර්මාණය කරන ඡායාරූපයක්, වීඩියෝ එකක් හෝ පොතක් අන්තර්ජාලය හරහා ලෝකයටම විකුණන්න පුළුවන් පද්ධතියක් හැදුවොත් ඔබ නිදාගෙන ඉන්න අතරතුරත් ලෝකයේ කොහේ හරි ඉන්න කෙනෙක්ගේ මිලදි ගන්නවා. මෙන්න මේ විදිහට අන්තර්ජාලය හරහා Tamanගේ දැනුම හෝ දක්ෂතාවය එක වතාවක් නිවැරදිව පද්ධතියකට ඇතුළත් කරපු දහස් ගණනක් ලාංකිකයෝ අද මේ නිදහස භුක්ති විඳිනවා. මතක තබා ගන්න. ඔබ මුදල් වෙනුවෙන් වැඩ කරන එක නතර කරලා මුදල් ඔබට වැඩ කරන ක්‍රමයක් හැදුවේ නැත්නම් ඔබට මැරෙනකම්ම වැඩ කරන්න සිද්ධ වෙවි.